අම්මටයි තාත්තටයි සල්ලි ඉතුරු කරගන්න මොනවද දෙන්න පුළුවන් අදහස්? ඔයාලන්ට මාව නාවල ඉවර වෙලා රුපියල් 200 500ක් දීලා ක්‍රීම් පවුඩර් ගන්න එපා කියලා. මම නාලා විනාඩි 5යි. ඔයාගේ අම්මා විතරක් නිදාගන්නේ ඇයි? සද්ද කරන්න එපා. එයා මාව නිදි කරන්න හැදුවා. ඒත් එයාට නිින්ද ගියා. පුතා, ඔයා මොකටද මේ සල්ලි එකතු කරන්නේ? ආන්ටි, මම මේ සල්ලි එකතු කරන්නේ ලොකු වුණාම හොනට් එකක් ගන්න. පුතේ, ඔයාට තියෙන විශේෂ දක්ෂතා මොනවද? ආන්ටි, මට දවසම තියාගෙන ඉඳලා නැපිය ගලවපු ගමන් චූ කරන්න පුළුවන්. Nice. අම්මට කවදාවත් කියන්න එපා මාමලා කියලා දෙන දේවල්. මම ඉස්සෙල්ලම අම්මගෙන් බේරිලා ඉඳලා ඇවිත් හේතුව කියන්න. පුතේ, අම්මා ඔයාට දෙයක් කරන්න එපා කිව්වම ඔයා අහනවද? අනේ නෑ නෑන්දේ. එපා කිව්වොත් මම ඒකම තව තවත් කරනවා. අර වැරදි බණ්ඩියකට දාලා තියෙන්නේ. මේක එංගලන්ත නෙමෙයිනේ අයියෝ. මම ඩොස්තරල මාමිව හොයාගෙන යනවා. පැටියෝ මොකද මේ ගෙදර අයත් එක්ක තරහ වෙලා? අනේ අක්කේ බලන්නකෝ අම්මයි තාත්තටයි මට තියෙන 3 පෝස්ට් ටික ඔක්කොම කනවා. ඇයි පුතා අදවා තරහෙන් වගේ? බෑ. අනේ මේ බාප්පා මගේ චුංකුරුල්ල කඩන්න හදන ලේද්ද මට තියෙන්නේ තෙත්තලයි. මං යනවා පොලිති. පුතා මේ යන්නේ. අපේ අම්මා හලින් අලකයි අයිස්ක්‍රීම් දෙනම් කියලා බෙහෙත් පෙව්වා. ඒත් දුන්නේ නෑ. මං යනවා ආච්චිලා දිහා. අපි මෙහෙමයි පිඳන් හොදන්නේ. අපි මෙහෙමයි වලන් හොදන්නේ. ලා 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 ලා. අම්මිට අද ගොඩක් සතුටු හිතේ. මේ ටික මම හොදලා දැම්මාම මට අයිස්ක්‍රීම් එකකුත් දෙයි කන්න. චුටි පුතා මොකද්ද දෙයිනේ මේ කරන්නේ? මුළු කුස්සියම වතුර. හුටා. චුටි පැටියා මොකද්ද මේ කරන්නේ? පොඩි අලාම් එකකුත් අරගෙන. මම නැන්ද මේ අලාම් එක තියෙනවා පාන්දර 2ට නැගිටලා අඩන්න.